සාදු 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 නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං පරිත්තස් ශ්‍රවණ කාලෝ අයම් බදන්තා පරිත්තස් ශ්‍රවණ කාලෝ අයම් බදන්තා පරිත්ත ධම්මස් ශ්‍රවණ කාලෝ අයම් බදන්තා. අපි අද මේ ආටානාටි සූත්‍රයේ උතුරු පැත්තේ වෙසමුණි රජුගේ පිරිත බුදුරජාණන් වහන්සේට ගිජ්ජකූට පර්වතයේ දේශනා කරන වෙසමුණි රජුගේ උතුරු පැත්ත ගැන තමයි අපි විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ තියෙනවා මේ උතුරු පැත්තේ කියනකොට උස්සරෝම කියනවා යේන උත්තර කුරුරම්මා මහානේරු සුදස්සනෝ මනුස්සා තත්ත ජයන්ති අමමහා අපරිග්ගා. මේ මමත්වයේ නැති මිනිස්සු උතුරු පැත්තේ ඉපදෙනවායි කියලා. මේ දැනට ලෝකයේ මේ ඇමරිකාවේ NASA ආයතනය එහෙම හොයාගෙන තිබුණා. අපි කිව්වා මේ සූත්‍රයේ භෞතික වශයෙන් විද්‍යාත්මකයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඒ වගේම විඥානවාදී වශයෙන් මේක හරි වටිනවයි කියලා. මේ සූත්‍රයේ එහෙම පැත්තක් තියෙනවා. අපි මේ පිරිත අහනවා මිසක් අධ්‍යයනය කරන්නේ නැහැ නේ. මේ වචනෙන් වචන අපි කරන්නේ නැහැ. අපි මේවල හරි වටිනාකමක් තියෙනවා. දැන් මේ මෑතකදී මම දැක්කා ඇමරිකාවේ NASA ආයතනය කියලා තියෙනවා මේ ලෝකේ උතුරු පැත්තේ තමයි අපි ඉන්නේ දකුණු පැත්තේ. මේ සෞරග්‍රහ මණ්ඩලය අපේ ඉරාන තියෙන්නේ මුළු ශීරපතේම දකුණු පැත්තේ කියලා. එහෙම පිළිගැනීමක් තියෙනවා. එතකොට මේ දකුණු පැත්තේ ඉන්න අපි උතුරු පැත්තට තමයි මේ දිව්‍ය ලෝක තියෙනවා කියලා පිළිගන්නේ. මේක ඔප්පු කරන්න පුළුවන් මොකෝ මේ අපි දැන් මම දාන්නේ උතුරු සළු එකක්. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාට ඔක්කොම මේ සිවුර පවා පෙරවන්න තියෙන වම් පැත්තට. එතකොට මේ වම් පැත්තට පෙරනවා කියන්නේ තේරුම මම නම් තේරුම් අරන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයාවේ බුදු වුණේ නැගෙනහිර පැත්තට මූණ හරවගෙනනේ. ඒ හරවගෙන ඉන්නකොට තමයි බුද්ධත්වයේ ලැබුණේ. ඒ බුද්ධත්වයේ ලැබුණට බුදුරජාණන් වහන්සේලා හැම කෙනෙක්ම මේ සිවුර ඒකාංශ කරන්නේ මේ පැත්තට. ඒතර ඒකේ තේරෙන් කරන්නේ ඊතර වෙනවා. බුදුරජාණන් වහන්සේලා ඊතර වුණා. අපිටත් ඊතර වෙන්න කියලා තමයි මේ කතාවේ කියන්නේ. උතුර කියන වචනේ හැදිලා තියෙන්නේ ඊතර වෙනවා කියන එකෙන් තමයි කියලා මම නම් පිළිගන්නේ. මගේ දැනුම ඇටියෙ. එතකොට මේ ඒ බුදුරජාණන් වහන්සේ උතුරු පැත්තට හැලෙන්නකොට බුද්ධ සිවුරෙත් උතුරු පැත්තේ එහෙම තියෙනකොට ඒ උතුරු පැත්ත තමයි මේ ආටානාටි සූත්‍රය කියන්නේ උතුරු පැත්ත. ඉතින් උපදිනවා කියනවා මම අපරිග්ගහ මමත්වේ නැති අය උපදිනවා කියලා තමයි මේ සූත්‍රයේ පෙන්නු කරන්නේ. මමත්වේ කියලා කියන්නේ මේ දරුවෝ මගේ ගෙවල් දොරවල් මේ ධනය මගේ මෙහෙම කියලා දැඩිව අල්ලන් ඉන්නවනේ. අන්න ඒ අය උපදින්නේ නැහැ කියලා කියන්නේ. කොච්චර සල්ලි තිබුණත් මේ ලෝකෙදී මේ දැඩිව අල්ලන් ඉන්න අය නැවත මේ මහ පොළොවේ මොහ නැත්තම් අපාවේ යනවා. එහෙම නැත්තම් ඒ මමත්වේ නැති අය කියන්නේ දන් දෙන අය, පින් කරන අය, දන්සල් දෙන අය, ඒ තමන්ගේ කියලා බැඳීම නැති අය මේ උතුරු පැත්තේ උපදිනවා කියලා තමයි මේ සූත්‍රයේ මේ වෙසමුණි රජුල කියන්නේ. එතකොට ඒ පැත්තෙන් දකුණු පැත්ත තමයි අපි එදා කිව්වේ දකුණු පැත්ත කියනකොට ඒ මමත්වේ නැති අය උපදින පැත්තෙන් දකුණු පැත්ත තමයි දකුණු පැත්ත කියන්නේ කියලා. අමම අපරිග්ගා කියන එකට තව හොඳ උපමාවක් තියෙනවා. ඔය රතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඒකේ තියෙනවා ඒ චතුරාර්ය සත්‍යයේ ඒ ආර්ය සත්‍යාලි විභාවයන්ති කියන එකත් එක්කම ඊළඟට තියෙන ගාථාවේ තියෙනවා සහවස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡංච සීලබ්බතං අපේ. ඒ සක්කාය දිට්ඨි කියලා කියන්නේ මේ සූත්‍රයේ තියෙන මේ අමම අපරිග්ගා කියන එක. සක්කාය දිට්ඨි කියන්නේ මමත්වය. අමම අපරිග්ගා කියන්නේ මමත්වේ නැති කියන එක. ඉතින් මමත්වේ නැයි බෞද්ධ අපි එහෙම හරි ගස්ස ගන්න ඕන අපේ ජීවිතේ. මමත්වේ අඩු කර ගන්න ඕන. ඒ මමත්වේ නැති කරන්නම අමාරුයි. ඉතින් නමුත් අඩු කර ගන්න ඕන. අපේ තියෙන දෙයක් හම්බ කරපු දෙයක් මේ අත්තිසුක මට මේ තියෙන දේ ඇති මේ ඒව මම තව කාට හරි දෙන්න ඕන කියලා අපි ඒක තමයි ඉස්සර අනුරාධපුර යුගයේම බෞද්ධයන් ඉදිරියට දැන් නම් ඉතින් ඒවා අඩුයි මිනිස්සුන්ට දැන් කොච්චර හම්බ කරත් එක්කෝ මොනවා හරි අලුත් වාහන හරි ගන්නට ඒ වගේ මිනිස්සුන්ට එක එක ලෙඩ තියෙනවා දැන්. ඉස්සර වගේ නෙවෙයි දැන් කොච්චර සල්ලි තිබ්බත් සමහර අයට දෙන්නේ නැහැ. ඉතින් ඒ අයට මේ සූත්‍ර අනුව මේ දිව්‍ය ලෝක වගේ මේ කියන දිව්‍ය ලෝක වල උත්පත්ති ලැබෙන්නේ නැහැ. අපි දන්නවා ධම්මචක්ක සූත්‍රයේ දිව්‍ය ලෝක 6යි බ්‍රහ්ම ලෝක 16ක් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා ඒකට සාදුකාර දුන්නා. ඒතර ඒ දිව්‍ය ලෝක වල තමයි මේ කියන උතුරු පැත්තේ තියෙන්නේ. එතකොට අපි හිතා ගන්න පුළුවන් අපිට උත්තර ධ්‍රවයේ පැත්තෙන් අපේ ලෝක ගෝලය බැලුවොත් එimhe නැගෙනහිර පැත්තෙන් තමයි මේ පෙරේදිග පැත්තේ නිරක්ෂය කෙලින් ඒ පැත්තේ තමයි මේ පුරත්තිමේ දතරට්ටෝ ඉන්නේ. දක්ෂිණ ධ්‍රවයේ පැත්තේ තමයි දක්ෂිණේ විරුල්ලකෝ ඉන්නේ. ඒතකොට බටහිර පැත්ත නිරක්ෂය කෙලින් බටහිර පැත්ත
තමයි නාග කොටස් ඉන්නේ. මේ උතුරු කොටස අපේ එතකොට යන්නේ උත්තර ධ්‍රවයේ පැත්තෙන් මේ තියෙන චක්‍රවාට මන්දාකිනි. එතකොට ඊටත් එහා ගිය සීරපතේ මේ විශාල සීරපතේ අපි දකුණු පැත්තේ ඉන්නේ. මේ උතුරු පැත්තම අනිත් දිව්‍ය ලෝක ඔක්කොම තියෙන කියලා අපිට පිළිගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ තමන්ගේ අම්මට නිජම්බණ දේශනා කරන්න ගිහිල්ලත් සංකස්සපුරයට වැඩියේ ඉනිමගකින් බැස්සයි කියලා. දෙනවා මේ භෞතික රත්තරන් ඉනිමගකින් බැස්සා කියලා තමයි කතාව තියෙන්නේ. ඒක බොරු නෙවෙයි, ජනප්‍රවාද වලට ඒකට බොරු නෙවෙයි. එතකොට තේරෙන්නේ මේ දිව්‍ය ලෝක මේ අහසේ ඉඳලා කොහේ හරි තමයි බුදුරජාණන් වහන්සේ වැඩි කියලා. එහෙනම් මේ අහසේ මේ පැතිවල මේ කියන උතුරු පැතිවල තමයි මේ දිව්‍ය ලෝකෙ තියෙන කියලා අපිට සනාථ කරන්න පුළුවන්. එතකොට ඒ පැත්තේ ඉන්න අය මේ ඊටමත් සැප ආහාර ගන්නවා රත්තරන් භාජන වල වගේ කියලා තමයි කියන්නේ. ඒතර ගාවින් ඒකුරක් අත ඒ දෙවිවරු මේ කුර තියෙන සත්තු වාහනයක් වශයෙන් අරන් යනවා කියනවා. එතකොට ස්ත්‍රීන් වාහනයට අරගෙන දැන් ආවේශ වෙනවා කියන්නේ ස්ත්‍රීන්ට වගේ එක පුරුෂයන්ට ඒව ගණන් ගන්න පුළුවන් මෙතනදී කුමාර වාහනක් අත ඒ පහත් පොඩි ඔය යක්ෂ කොටස් අර ගන්ධබ්බ කුම්භාණ්ඩ නාග යක්ෂ කියන එක අර උලාරයක්කා භගවත අප්පසන්නා කියන එකට උලාරයක්කා භගවත අප්පසන්නා කියන්නේ අප්පසන්න කට්ටියගේ පොඩි කට්ටිය. එතකොට මජ්ක්‍ධිමයක්කා භගවත අප්පසන්නා කියන්නේ ඒ කට්ටියගේ පොඩි කට්ටිය. නීචායක්කා අන්න ඒ පොඩි කට්ටිය තමයි මෙතන කියලා මේ එක එකනට ආවේශ වෙන්න කියලා අපිට හිතන්න පුළුවන්. අපි දන්නවා කලු කුමාර දිෂ්ටි කියලා වගේ දෙනවා. සමහරට ඒ කාලවලට ඒවා තියෙනවා. තේයානේ අබිරියුත්වා සබ්බාදිසා පරියන්ති පචාර තස්ස රාජිනෝ හත්ත්‍යානං අස්සයානං තිබෙතර මේ අපි පිළිගන්න පුළුවන්. දැන් සුමන සම්බන්දේවියන්ට එම ඇතෙක්ගේ සුදු ඇතෙක්ගේ තමයි යන්නවා කියන්නේ. එතකොට මේ විෂ්ණු දෙවියෝ ගුරුලගේ උඩ යනවා කියලා. කතරගම දෙවියෝ මේ මොනරගේ උඩ. එතකොට සිද්ධ ශූන්‍යයන් දෙවියෝ අස්සෙක් උඩ. එතකොට අලුත්දොර දැඩිබොණ්ඩ දෙවියෝගේ වාහනේ කුකුලෙක් ඒ වගේ කතා තියෙනවා. ඒතර ඒවලත් මේ අතර සම්බන්ධතාවයක් තියෙනවා. අපි බෞද්ධ කෝෂයෙන් විතර අපිට අපි ආධ්‍යාත්මික වශයෙන් බණ භාවනා කරනකොට මේවා අපිට පෙරෙනවා. තස්සජ නගරාව අන්තලිකේසු මාපිතා ආටානාටා කුචිනාටා පරක්දිනාටා නාටපුරියා පරකුසිතනාට උත්තරේන කපීවන්තෝ ජනෝගම අපරේනිච නවනවතිය අම්බරවතිය ආලක මන්දා නාම රාජධානි. ඒතර මේ කියන නගර මේ ඔය කියන දිව්‍ය ලෝකවල බංගිතන අපේ මේ මුළු ලෝකෙටත් වැඩි විශාල නගර මේවා. මේ දිව්‍ය ලෝක වල තියෙන මේ කියන නගර මොකද්ද? එහෙ තියෙනවා ආටානාටා කියලා. මේ සූත්‍රයටත් ඒ දිව්‍යයන්ගේ ඒ නම තමයි මේ දාලා තියෙන ආටානාටා. පරකුසිනාටා නාටපුරියා පරකුසිනාටා මෙහෙම නම් තියෙනවා. ජනේගම අපරණිත නම් තියෙනවා. කුවේරස්ස කෝපරමාරිස මහරජස් විසානනා මේ වෙසමුණි රජුරන්ට විසානා කියලා නගරයක් තියෙනවා. ඒක නිසා තමයි වෙසමුණි මේ කුවේර රජුරන්ට වෙසමුණි රජු කියලා කියන්නේ. තස්මා කුවේරෝ මහරජස් වෙස්ස වනෝති පෞච්චති. අර කුවේර කියන රජුරන්ට විසානා කියලා නගරයක් තියෙනඳ වෙස්ස වනෝ කියලාත් කියනවා. පච්චේ සන්තෝ ප්‍රකාශන්ති තතෝලා තත්තලා තතෝතලා ඕජස් තේජ චසෝසි සූරෝ රාජා අරිට්ටෝ නේමි රහදෝපි තත්ත දරණී. හරි වටිනවා මේක. මේ රහදෝපි තත්ත දරණී කියන එක ඒ උත්තර ද්‍රවයේ ඒ උතුරු ප්‍රදේශයේ දරණී කියන වතුර ගුලියක් වගේ. අපේ මහ පොළොව උඩනේ වතුර තියෙන්නේ. ඒකේ වතුර විතරක් තියෙන ආලෝක වර්ෂ ගොඩක් දුර තියෙන ඒ කියන්නේ දිගපළල ආලෝක වර්ෂ ගන්නක් තියෙන දරණී කියන වතුර ජලාශයක් තියෙනවා කියලා තියෙනවා. ඒක අයිස් කුට්ටයක් වගේ අයිස් වෙලා නෑ. නමුත් වතුර මේ සූත්‍රය කියලා මේකත් දැනට මේ හොයාගෙන දෙන අපේ NASA ඇතරින් වගේ මේ වගේ එකක් මේ අපේ ලංකා ලෝකෙට වෙන ග්‍රහ ලෝකවල උතුරු පැත්තෙන් තියෙනවා. ඒකලා බලන්න එදා කාලේ මිනිස්සු අද කාලේ මේ සූත්‍රය කිව්වත් මේකේ ඇත්තක් තියෙනවා කියලා පේනවා. ඒ කියන්නේ දැනට අවුරුදු 2500 ඉස්සරත් මේ වල ඇත්ත හොයාගෙන තියෙනවා. ඍෂිවරු ඒ කට්ටිය. උසස් දියුණු භාවනා කරනකොට දැන් බුදුරජාණන් වහන්සේ මේක දැකලා තියෙනවා. දැකලා බුදුරජාණන් වහන්සේ ඉවසාගෙන බලාගෙන ඉන්නවා. එතකොට අපි මේකෙන් ගන්න තියෙන එක තමයි අමමහා අපරිග්ගා රතන සූත්‍රයේ තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත කියන ඒ කොටස් නැති වෙනා වගේම මේ අමමහා අපරිග්ගා මේක සෝවාන් වගේ තත්වයක ලක්ෂණයක්. මේ කියන தත්ත්වය අපි සෝවාන් වෙනවා කියලා මේ කියලා ගන්නකොට මේ தත්ත්වයට තමයි අපි කෙනෙක්පත් වෙන්නේ කියලා මම විශ්වාස කරනවා මේ සූත්‍ර වලට අනුව. එතකොට මේ සෝවාන් කියන එකන එයා තමයි කවදා හරි නිවන් දකින්න එකන බවටපත් වෙලා තියෙන්නේ. ඒ කාලේ ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. මේ ආත්මෙ නෙවෙයි වෙනත් ආත්මවල හතර සූත්‍ර ආටන් මේ
සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒ සතිපට්ඨාන සූත්‍රය අධ්‍යයනය කරොත් එහෙම යම්සි කෙනෙක් මේ ආත්මේ රහත් වෙන්න බැරි වුණොත් ඊළඟ ආත්මේ අනිවාර්යෙන්ම රහත් මේ අනාගාමී වෙනවා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ අවුරුදු 7ක එකක් මේ දවස් 7කට අරගෙන පෙන්නනවා ටික අඩු කරලා. අවුරුදු 7 අවුරුදු 6කට 5කට එහෙම දේශනා. ඒත් මේ තියෙන මේ නිවන් දකින්නවා කියන මේ සමහර අය නම් මේ අද ගිහිල්ලා සිල් දෙද්දක් පෙරවන පන්සලේ ගිහිල්ලා මේ නිවන් දකින්න කියලා කියන එහෙම ඉතින් දකින්න අය පින් තියන අය ඉන්නවා ඇති. නමුත් මෙතනදී කියන්නේ අපිට ට්‍රේනින් වෙවි යන්න කියලා තමයි මේ කියන්නේ. මේ බුද්ධ ශාසනය ටික ට්‍රේනින් වෙලා යන්න කියන එකක් තමයි කියන්නේ. එකපාරටම ඉතින් අතාරින්න ගියාම සමහර අයට අමාරුයි. එකපාරට අතාරින්න නම් මේ අපි ඒක යන්න ඕන සුස්ක විදර්ශනා කරලා කැලේකට ගිහිල්ලා මේ ඔක්කොම අත්හැරලා අන්න එතකොට නම් නිවන් ලබන්න පුළුවන්. ඒක හරි දුෂ්කරයි අමාරුයි. ඉතින් මේවට මේ ට්‍රේනින් වෙවි මේ එතකොට මේ දිව්‍ය ලෝකවලට අපි යනවා නිවන ඉලක්ක කරගෙන අපි වැඩ කරනකොට දන් දෙනකොට මේ අමමහා අපරිග්ගා මේ මමත්වේ නැතුව අපේ තියෙන දේවල් දන් බෙදලා සල්ලි මිල මුදල් අපේ තියෙන වස්තුව දරුවන්ට නෑයන්ට අසල්වාසීන්ට ඒ කට්ටියට බෙදලා දෙනකොට අපිට පුළුවන් විදියට අපිට මේ අත්තිසුගම අපිට මේ තියෙන ධනය ඇති කියලා අපි බෙදනකොට අපිට මේ දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන්න පුළුවන් කියන කතාවක් මෙතන තමයි කියන්නේ. ඒ නිසා අපි අදට මේ ටික මෙතනින් අවසන් කරනවා. ඔබ සැමටම අලුත් ලැබුවා වූ වෙසක් අවුරුද්ද මේ 2569 සාර්ථක වේවා. යහපතක් මුළු ලංකාව ලෝකවාසී ජනතාවට වේවායි කියලා අවසන් කරන සම්බුදු සරණයි.